අද කතා කරන්න යන්නේ තවත් sannivedana වර්ගයක් ගැන. මම මීට කලින් අන්තර්වර්තී පුද්ගල sannivedanayයි අන්තර්පුද්ගල sannivedanayයි ගැන වීඩියෝස් අරගෙන ආවා. අද කතා කරන්න යන්නේ තුන්වෙනි sannivedana වර්ගය. ඒ කියන්නේ සමූහ sannivedanaya. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා group communication කියලා. අද මේ වීඩියෝ එකේදී සමූහ sannivedanaya කියන්නේ මොකක්ද? මේ sannivedanaya සිදුවන අවස්ථා මොනවද? ඒ වගේම තමයි මේ sannivedanaya ලක්ෂණ මොනවද? මේ sannivedanaya සාර්ථක කරගන්න අපිට ඉවහල් කරගන්න පුළුවන් විධික්‍රම මොනවද? ඒ විතරක් නෙමෙයි සමූහ sannivedanaya ප්‍රයෝජන කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් රැඳී සිටින්න. මොකද මේ හැම කරුණක්ම ඔයාලට සාර්ථකව පිළිතුරක් ගොඩනගා ගන්න ප්‍රයෝජනවත් වෙනවා. එහෙනම් අපි යමු සමූහ sannivedanaya කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න. කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇතිව එකට එකතු වී සිදු කරන sannivedanayට තමයි අපි සමූහ sannivedanaya කියලා කියන්නේ. එතකොට අපිට පැහැදිලි සමූහ sannivedanaya කියන්නේ කිසියම් පිරිසක් මේකට සීමා සහිත ප්‍රමාණයක් තමයි අයිති වෙන්නේ. එකතු වෙලා කරන sannivedanaya තමයි සමූහ sannivedanaya කියලා කියන්නේ කියලා. හැබැයි මේක එයාලා ඔක්කොම එකතු වෙලා එක පොදු අරමුණක් සාක්ෂාත් කරගන්න තමයි සිදු කරන්නේ. අපිට උදාහරණ විදිහට මේ වගේ අවස්ථා ගන්න පුළුවන්. අපි මුලින්ම අපේ ගෙදරින් පටන් ගත්තොත් ගෙදර සමාජිකයෝ ටික පවුලේ සමාජිකයෝ ටික එකට එකතු වෙලා මොකක් හරි චාරිකාවක් යන සාකච්ඡා කරනවා නම් එතන සිද්ධ වෙන්නේ සමූහ sannivedanaya. මොකද සමූහයක් ඉන්නවා. එයාලා සාකච්ඡා කරන්නේ පොදු අරමුණක් වෙනුවෙන් එයාලගේ චාරිකාව යන්න. ඒ වගේම තමයි අපි පාසලට ගියොත් පාසලේ අපිට දකින්න ලැබෙන්නේම ගොඩක් දුරට සමූහ sannivedana අවස්ථා. පාසලේ ආරම්භයේ ඉඳලා ගත්තොත් උදෑසන රැස්වීම සමූහ sannivedana අවස්ථාවක් නේද? විදුහල්පතිතුමා, ගුරුවරයෙක්, ළමයෙක් රැස්වීම ආමන්ත්‍රණය කරද්දී සමූහයේ ඉන්න අනිත් කට්ටිය ඒක අහගෙන ඉන්නවා. එතකොට එතන සමූහ sannivedanayak සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට පාසලේ තවත් සමූහ sannivedana අවස්ථා සිද්ධ වෙනවා කියලා ගන්න පුළුවන්නේ. මොකද පාසලේ සිදුවන ගුරු සාකච්ඡා, දෙමාපිය රැස්වීම, ඒ වගේම තමයි විවිධ සමිති සමාගම්, පාසලේ පැවැත්වෙන වැඩමුළු මේ හැම දෙයකින්ම අපිට දැක ගන්න පුළුවන් සමූහ sannivedana අවස්ථා. ඒ වගේම තමයි අපි ගමට ගියොත් අපිට දැක ගන්න පුළුවන් ගමේ විවිධ සමිති සමාගම් වල සමූහ sannivedana අවස්ථා සිදු වෙනවා. ඒ වගේම තමයි යම්කිසි ආයතනයක උනත් ආයතනයේ කාර්ය මණ්ඩල එකතු වෙලා ගන්න රැස්වීම අපිට සමූහ sannivedanayak විදිහට ගන්න පුළුවන්. දැන් අපි දැනගත්ත සමූහ sannivedanaya කියන්නේ මොකක්ද? මොන වගේ අවස්ථාවලද මේ sannivedanaya සිදු වෙන්නේ කියලා. දැන් අපි බලමුද මේ sannivedanaya ලක්ෂණ. මේ sannivedanayේදී අපිට එකිනෙකා සමග පහසුවෙන් sannivedanaya කරන්න පුළුවන්. මොකද සුළු පිරිසක් ඉන්නේ. යාළ ඔක්කොම එක අරමුණකට sannivedanaya සිදු කරන්නේ. එතකොට අපිට පුළුවන් මෙයාලත් එක්ක පහසුවෙන් sannivedanaya කරන්න. දැන් අපි මෙහෙම ගත්තොත් අපි ටීවී එකෙන් බලනකොට නිවේදකයෙක් හරි නිවේදිකාවක් හරි මොකක් හරි වැඩසටහනක් ඉදිරිපත් කරද්දී අපිට එයාලත් එක්ක පහසුවෙන් sannivedanaya කරන්න බෑනේ. ඇත්තටම කිව්වොත් sannivedanaya කරන්නම බැරි තරම්. මේ sannivedanaya අපිට සජීවී බවක් තියෙනවා. ඒ සජීවී බව නිසාම අපිට මේ sannivedanaya බාධකත් අවම වෙනවා. ඒ විතරක් නෙමෙයි. සජීවී නිසා අපිට ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ශනිකව ලබා ගන්න පුළුවන්. මොකද sannivedakaya කතා කරනකොට ග්‍රාහකයෝ ඒක බලාගෙන ඉඳලා එයාලා ඒකට ප්‍රතිචාර දක්වනවා. සුළු පිරිසක් එකතු වෙලා කරද්දි මේ දේ નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ ප්‍රතිපෝෂණ මේ දේවලුත් හොඳින්ම sannivedakayaට ලබා ගන්න පුළුවන් ග්‍රාහකයින්ගෙන්. එතකොට ඒ sannivedanaya තවත් සාර්ථක කරගන්න පුළුවන්. අපි මෙහෙම හිතමුකෝ. අපි මොකක් හරි සමිතියකට සම්බන්ධ වෙනවා නම් ඒ සමිතියේ ඉන්න හැමෝම අපි දන්නවද? නෑනේ. අපි හැමෝම අඳුරන්නේ නෑ. හැබැයි අපි අඳුරන අයත් ඉන්නවා. එතකොට මේ සමූහ sannivedanaye අපි දන්න අය මෙන්ම නොහඳුනන අයත් ඉන්න පුළුවන්. ඒ වගේම තමයි සමූහ sannivedanayට සම්බන්ධ වන පිරිස අනුව අපිට තීරණය කරන්න පුළුවන් තාක්ෂණික මෙවලම් අවශ්‍යද නැද්ද කියලා. අපි මෙහෙම හිතුවොත් පාසලේදී උදෑසන රැස්වීමේදී අපිට අවශ්‍ය වෙනවා නේද තාක්ෂණික මෙවලමක්. මොකද මේ රැස්වීම සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට හැමෝටම ඇහෙන්න කතා කරන්න නම් තාක්ෂණික මෙවලමක් අවශ්‍ය වෙනවා. නමුත් පවුලේ සමාජිකයින් එකට එකතු වෙලා කතා කරනකොට අපිට ඕනේ වෙනවද තාක්ෂණික මෙවලම් නෑනේ. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ සමූහ sannivedanayට සහභාගී වන පිරිස අනුව අපිට තාක්ෂණික මෙවලම් භාවිත කරන්න පුළුවන් කියලා. ඒකේ තේරුම තමයි තාක්ෂණික මෙවලම් අනිවාර්ය නෑ කියන එක. වගේම තමයි තවත් වැදගත් ලක්ෂණයක් විදිහට අපිට ගන්න පුළුවන් පුද්ගලාන්තර sannivedanaya තරම් සමීප බවකුත් නෑ, ජන sannivedanaya තරම් දුරස්ත බවකුත් නෑ කියලා. ඒ කියන්නේ මොකද්ද? පුද්ගලාන්තර sannivedanaya කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් මුහුණට මුහුණලා හෝ යන්ත්‍ර සහායකව සිදු කරන sannivedanaya. අපි කෙනෙක් එක්ක තනියම කතා කරනකොට අපිට එයාව දෙයකට පොළඹව ගන්න ලේසි, එයාගේ හිතේ තියෙන දේවල් දැනගන්න ලේසි, අපේ හිතේ තියෙන දේවල් එයාට දනවන්න ලේසි. නමුත් ජන sannivedanayේදී
අපිට ප්‍රතිපෝෂණ දෙන්න සාමාන්‍යයෙන් බෑනේ. එතකොට එතන සමීප බවක් නෑනේ. නමුත් මේ සමූහ sannivedanayේදී ජන sannivedanayයට වඩා සමීප බවක් තියෙනවා. මොකද අපිට ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ලබා ගන්න පුළුවන්. නමුත් පුද්ගලාන්තර sannivedanayේ තරම් සමීප බවක් නෑ. මොකද මෙතන සමූහයක් ඉන්නවා. එතකොට හැමෝගෙම අදහස් වලට අනුව තමයි sannivedanaya කරන්න වෙන්නේ. එතකොට හැමෝම කේන්ද්‍ර කරගෙන තමයි sannivedanaya කරන්න වෙන්නේ. දැන් අපි බලමු මේ sannivedanaya සාර්ථකව කරන්න නම් අපි මොකද කරන්න ඕනේ කියලා. අපි මේ අවස්ථාව විධිමත්ව සැලසුම් කරගන්න ඕනේ. මම කරුණු 11ක් යටතේ කතා කරනවා කොහොමද මේක සාර්ථක කරගන්නේ, මොනවද මේ sannivedanaya සාර්ථක කරගන්න අපිට යොදා ගන්න පුළුවන්, අපිට ඉවහල් කරගන්න පුළුවන් විධික්‍රම කියලා. පළවෙනි එක තමයි පෙර සූදානම. sannivedanayak සිදු කරද්දී අපි මුලින් ඒකට සූදානම් වෙලා ගියොත් අපිට සාර්ථක වේ sannivedanaya කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට පාසලේ රැස්වීමක කතාවක් කරන්න තියෙනවා නම් අපි මුලින් ඒක පුහුණු වෙන තරමට තමයි අපේ හැකියාව වර්ධනය වෙන්නේ. එතකොට අපිට ඒක සාර්ථකව ඉදිරිපත් කරන්න පුළුවන් පිරිසක් ඉදිරියේ. ඒ වගේම තමයි මේ සමූහ sannivedanayට අරමුණු තියෙන්න ඕනේ. අරමුණු සහගත බවත් අපිට තවත් එක් විධික්‍රමයක් විදිහට ගන්න පුළුවන්. අපි අරමුණක් නැතුව නිකම් පිරිසක් එක්ක කතා කරොත් එතන වෙන්නේ අපේ කාලය නාස්ති වීමක් පමණයි. ඒ නිසා අරමුණු සහගත බව අනිවාර්යෙන්ම සමූහ sannivedanayක තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි අපි සමූහ sannivedanaya කරද්දී අපිට වාචික මෙන්ම නිර්වාචික sannivedana උපක්‍රමත් භාවිත කරන්න පුළුවන්. අපි නිකම්ම කතා කරගෙන ගියොත් කියලා කිව්වොත් කට්ටිය අහන්නේ නැහනේ. අපි අපේ මූණෙන් හැඟීම් ප්‍රකාශ කරන්න ඕනේ. අත්වලින් එහෙම අපිට පුළුවන් ප්‍රකාශනයන් සිදු කරන්න. එතකොට තමයි මේ sannivedanaya ග්‍රාහකයාට හොඳට අහගෙන ඉන්න හිතෙන්නේ. නැත්තම් ഘോഷාව වැඩි. නැත්තම් sannivedakaya කතා කරනකොට ග්‍රාහකයන්ගේ වෙන කතා. එතන වෙනත් පුද්ගලාන්තර sannivedanayන් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට මේ sannivedanaya සාර්ථක කරගන්න තවත් උපක්‍රමයක් විදිහට විවිධ තාක්ෂණික මෙවලම් භාවිත කිරීම ගන්න පුළුවන්. අපි පාසලේ උදෑසන රැස්වීම සාර්ථක කරගන්නේ තාක්ෂණික මෙවලම් භාවිතයෙන්නේ. අපිට මයික්‍රොෆෝන් අවශ්‍ය වෙනවා. ශබ්ද විකාශන යන්ත්‍ර අවශ්‍ය වෙනවා. ඉතින් මේ දේවල් වල සහයෝගයෙන් අපිට පුළුවන් මේ sannivedanaya සාර්ථක කරගන්න. ඒ විතරක් නෙමෙයි. අධ්‍යාපන කටයුතු සඳහා සමූහ sannivedanaya භාවිත කරද්දී ස්මාර්ට් බෝඩ් අපිට ගන්න පුළුවන් තාක්ෂණික මෙවලමක් විදිහට. ඒ වගේම තමයි ප්‍රදීපාගාර උපක්‍රමය. ඒ කියන්නේ මොකද්ද? මුහුදේ නැව් ගමන් කරන්නේ මුහුදු වෙරළේ තියෙන ප්‍රදීපාගාරයේ ආලෝකයට අනුව. ඒ වගේම තමයි sannivedakayat ඒ වගේ ආලෝකයක් ග්‍රාහකයාට දෙනවා Tamanගේ අක්ෂි සම්බන්ධතාවෙන්. එතකොට ග්‍රාහකයා බලන්නේ sannivedakaya දිහා. sannivedakයෙක් වුණාම ග්‍රාහකයාත් එක්ක අක්ෂි සම්බන්ධතාවය හොඳට තියාගන්න ඕනේ. එතකොට තමයි ග්‍රාහකයාගේ අවධානය හොඳින්ම රඳවා තබා ගන්න පුළුවන් වෙන්නේ. මොකද එතකොට ග්‍රාහකයාත් sannivedakaya දිහා බලාගෙන ඉන්නවා. යාට හිතෙන්නේ නැහැ වෙන දිශාවක් බලන්න. අධ්‍යාපන කාර්යයේදීත් උගන්වන ගුරුවරයා කියන්නේ sannivedakaya සිසුන් දෙස බලාගෙන සිටියොත් තමයි සිසුන්ගේ අවධානය හොඳින්ම දිනා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ප්‍රදීපාගාර උපක්‍රමය කියලා කියන්නේ අක්ෂි සම්බන්ධතාවය මනාව පවත්වා ගැනීම sannivedakaya ග්‍රාහකයා සමග. එතකොට ඒ විධික්‍රමයක් අපිට උපකාරී වෙනවා සමූහ sannivedanaya සාර්ථක කරගන්න. ඒ විතරක් නෙමෙයි. අපි ආකර්ෂණීය භාවයක් නැතුව නිකම්ම කතා කරගෙන ගියොත් ග්‍රාහකයාට එපා වෙනව අහගෙන ඉන්න. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කියලා අපි කිව්වොත් ග්‍රාහකයාට එපා වෙනවා. දැන් අපි මෙහෙම කිව්වොත් දැසන පාසලේ රැස්වීමක නම් ලාහිරු කිරණින් විදුබිම නැහැවෙන මේ සුමිහිරි නිමේෂයේ ඔබ සැමට සුබම සුබ උදෑසනක් වේවා. අර මම කලින් කිව්ව විදිහට වඩා මේ විදිහට කිව්වොත් ග්‍රාහකයාගේ අවධානය අපිට රඳවා තබා ගන්න පුළුවන් නේද? ඉතින් ඒ විදිහට ආකර්ශනීය කතන විලාසය භාවිත කිරීමෙන් අපිට පුළුවන් ග්‍රාහක අවධානය දිනා ගන්න. ඒ වගේම තමයි ග්‍රාහක කේන්ද්‍රීය sannivedanaya. සමූහ sannivedanayට එකතු වෙන සුළු පිරිසක්. අපි උදාහරණයක් විදිහට ගමු අධ්‍යාපන කාර්ය සිදුවන පාසල හෝ පන්තියක්. එතකොට මෙතන ගුරුවරයා sannivedanaya කරන්නේ සිසුන් ඉලක්ක කරගෙන. එතකොට තමයි මේ sannivedanaya සාර්ථක වෙන්නේ. මොකද එතන ග්‍රාහකයන් වෙන්නේ සිසුන්. එතකොට එයාලා ඉලක්ක කරගෙන sannivedanaya කරද්දී තමයි එයාලගේ අවධානය දිනා ගන්න පහසු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි sannivedakaya sannivedanaya කරද්දී ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ග්‍රාහකයාත් එයාගේ අදහසක් ප්‍රකාශ කරනවා නම් sannivedakaya ඒක ඇහුනේ නැති ගානට කතා කරගෙන ගියොත් ග්‍රාහකයාට එපා වෙනවා. ග්‍රාහකයා sannivedakayaව ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ග්‍රාහක ප්‍රතිචාර ගැන හොඳ අවධානයෙන් අවබෝධයෙන් ඉඳලා ඒව ගැන සැලකිලිමත් වෙලා sannivedanaya ඉදිරියට අරගෙන යන්න sannivedakaya දැනගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මෙතනට එකතු වෙලා ඉන්නේ පිරිසක්. එතකොට මේ පිරිසගේ කාලය ගැන අපි හිතන්න ඕනේ.
සංනිවේදකයා කරන කාර්ය නිසියාකාර කාල කළමනාකරණයකින් යුක්තව සිදු කරන්න ඕනේ. නැත්තම් ග්‍රාහකයාට එපා වෙනවා මේ සංනිවේදනය අහගෙන ඉන්නත්. උදාහරණයක් විදිහට ගමු පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවය. උත්සවයට එන ප්‍රධාන ආරාධිත අමුත්තා Tamanට નિયમિત කාලයට වඩා වැඩි වෙලාවක් කතා කරන්න ගත්තොත් මේ උත්සවයට සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයන්ට මේ උත්සවයේ කතාව අහගෙන ඉන්න එපා වෙනවා. මොකද මේ උත්සවයේ තවත් වැඩ කටයුතු තියෙනවා. මේකේ ප්‍රධාන අරමුණ ත්‍යාග ප්‍රදානයනේ. එතකොට තමන්ගේ කාලයට අනුව පමණක් කතා කිරීමට සංනිවේදකයා දැනගන්න ඕනේ. ඒ වගේම තමයි න්‍යාය පත්‍රය අනුකූලවම අපිට කාල කළමනාකරණය සිදු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ආචාරශීලීව සංනිවේදන කාර්ය සිදු කරන්න ඕනේ. සංනිවේදකයෙක් වුණාම නොගැලපෙන වචන නොගැලපෙන අදහස් සංනිවේදනය කරලා හරියන්නේ නැහැ. මොකද සංනිවේදනයේ ගුණාත්මක භාවය රැඳෙන්න ආචාරශීලීව සංනිවේදනය කරන්න ඕනේ. ඒ වගේම තමයි සමූහ සංනිවේදනයේදී සංනිවේදකයා දැනගන්න ඕනෙම දෙයක් තමයි වගකීම සහ වගවීම. සංනිවේදකයාට තිබීමට අවශ්‍යම දෙයක් තමයි වගකීම සහ වගවීම කියලා කියන්නේ. වගකීම කියලා කියන්නේ Tamanට පැවරෙන කාර්යය Taman නිසියාකාරව ඉටු කිරීම. වගවීම කියලා කියන්නේ අනෙක් අයට සිදු කිරීමට තියෙන කාර්යයන් ගැනත් සොයා බලා ඒවා නිසියාකාරයෙන් සිදු වුණේ නැත්නම් Tamanගේ මැදිහත් වීමෙන් ඒ කටයුතු සිදු කරන්න පෙළඹීම. මේ කාරණාත් අවශ්‍යයි සමූහ සංනිවේදනයක් සාර්ථක කරගන්න. නැත්නම් මේ සංනිවේදනයේ අඩුපාඩු වෙන්න පුළුවන්. එතකොට ග්‍රාහකයාගේ අවධානය ගිලිහෙන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කරා සමූහ සංනිවේදනය සාර්ථක කරගන්න, ඉවහල් කරගන්න පුළුවන් විධික්‍රම 11ක්. ඒ තමයි පෙර සූදානම, අරමුණු සහගත බව, අවාචික සංනිවේදන විධික්‍රම භාවිතය, විවිධ තාක්ෂණික උපකරණ මෙවලම් භාවිතය, ප්‍රදීපාගාර උපක්‍රමය, ආකර්ශනීය කතන විලාසය, ග්‍රාහක කේන්ද්‍රීය සංනිවේදනය, ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳව සැලකිලිමත් වීම, කාල කළමනාකරණය, ආචාරශීලී භාවය, ඒ වගේම තමයි වගකීම සහ වගවීම. දැන් අපි කතා කරමු මේ සංනිවේදනයේ ප්‍රයෝජන මොනවද කියලා. සමාජීය පොදු කාර්යයන් වලදී වහල් වීම. උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ගමේ සමිති සමාගම් වල රැස්වීම. ඉතින් මේවා සිදු කරන්නේ සමහර විට ගමේ අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න වෙන්න පුළුවන්. එතකොට එතනදී යාලා සිදු කරන්නේ සමාජීය පොදු කාර්යයක්. ඒක ගැන සාකච්ඡා කිරීමට යාලා යොදා ගන්නවා සමූහ සංනිවේදනය. එතකොට අපිට පැහැදිලි වෙනවා සමාජීය පොදු කාර්යයන් වලදී වහල් වීම කියන ප්‍රයෝජනය. ඒ වගේම තමයි විවිධ මතිමතාන්තර අදහස් සහ යෝජනා දැන ගැනීමට හැකියවීම. අපි ගත්තොත් උදාහරණයක් විදිහට යම්කිසි ආයතනයක ආයතන ප්‍රධානියා තමන්ගේ කාර්ය මණ්ඩලයේ සමග රැස්වීමක් අරගෙන ඔවුන්ගේ මතිමතාන්තර අදහස් ලබා ගන්නවා ආයතනයේ සාර්ථකත්වය උදෙසා. එතනදී ඔවුන් සිදු කරන්නේ සමූහ සංනිවේදනයක්. ඒ වගේම තමයි ආයතන ප්‍රධානියාගේ අදහසුත් තමන්ගේ කාර්ය මණ්ඩලයට මෙතනදී ලබා දෙනවා. ඒ දේත් අපිට ප්‍රයෝජනයක් විදිහට ගන්න පුළුවන්. මොකද එහෙම සාකච්ඡා කරලා විවිධ මතිමතාන්තර අදහස් දැනගද්දි තමයි අපිට වඩාත් සාර්ථකව අපේ එදිනදා වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මේ සංනිවේදනය අපිට උදව් වෙනවා පුද්ගල සංනිවේදන කුසලතා වර්ධනය කරගන්න. මේ සංනිවේදනය සිදු කරද්දී අපි තුල තියෙන සංනිවේදන කුසලතා වර්ධනය වෙනවා. ඒ කියන්නේ සබකෝලය දුරු වෙනවා. අපිට ග්‍රාහකයා ඉලක්ක කරගෙන කතා කිරීමට ටිකෙන් ටික අවබෝධයක් ලැබෙනවා. ඉතින් මේකට අපි උදාහරණයක් ගත්තොත් අපි පාසලේ උදෑසන රැස්වීමෙන් කතා කරද්දී අපේ සංනිවේදන කුසලතා වර්ධනය වෙනවා. ඒ වගේම තමයි මේ සංනිවේදනයේ තවත් ප්‍රයෝජනයක් විදිහට අපිට ගන්න පුළුවන් සහභාගී වන පිරිසගෙන් ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකියවීම. දැන් අපි සමූහ සංනිවේදනය සිදු කරන්නේ පිරිසක් එකට එකතු වෙලානේ. එතකොට මේ පිරිස සංනිවේදකයා කතා කරනකොට එයාලගේ ප්‍රතිචාර ප්‍රතිපෝෂණ ලබා දෙනවා. එතකොට ඒවත් ඉවහල් කරගෙන සංනිවේදනය තවත් සාර්ථක කරගන්න පුළුවන්. දැනුම සම්පත් ආදිය බෙදා හදා ගැනීමටත් මේ සංනිවේදනය අපිට උදව් වෙනවා. මොකද පිරිසක් එකතු වෙලා කතා කරද්දී එයාලගේ දැනුම හුවමාරු වෙනවා. එයාලගේ අත්දැකීම් හුවමාරු වෙනවා. එයාලා දන්න දේවල් හුවමාරු වෙනවා. ඒ වගේම තමයි මොකක් හරි පොදු කටයුත්තක් සිදු කරද්දී එකිනෙකා ළඟ තියෙන සම්පත් එකට සම්මිශ්‍රණයකින් අපිට පුළුවන් ඉතාමත් සාර්ථකව අදාළ කාර්ය සිදු කරගන්න. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් පාසලේ ශිෂ්‍ය නායක කමිටුව එකතු වෙලා කරන අවුරුදු උත්සවයක්. මෙතනදී එකිනෙකා සාකච්ඡා කරලා එයාලගේ දැනුම හුවමාරු කරගන්නවා. ඒවල වලට දක්ෂයි විවිධ පුද්ගලයන්. එතකොට මේ දේවල් එකතු කරලා ගුණාත්මක විදිහට එයාලට ඒ උත්සවය කරන්න පුළුවන්. ඒ වගේම තමයි උත්සවයේ අලංකාර කරගන්න අමුද්‍රව්‍ය සැපයීමේදී විවිධ පුද්ගලයන්ට හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය විවිධයි. එතකොට මේ සියල්ලන්ගේම සම්මිශ්‍රණයකින් එයාලට උත්සවයේ සාර්ථකව කරගන්න පුළුවන් වෙනවා සමූහ සංනිවේදනය සිදු කිරීමෙන්. එහෙනම් අපි ඒ කතා කරේ ප්‍රයෝජන ටික.
අපි මුල ඉඳලා බලමු දැන් ඒ ප්‍රයෝජන පහ මොනවද කියලා. සමාජීය පොදු කාර්යයන් වලදී ඉවහල් වීම. විවිධ මතිමතාන්තර අදහස් හා යෝජනා දැන ගැනීමට හැකිවීම. පුද්ගල sannivedana කුසලතා වර්ධනය කර ගැනීමට අවස්ථාව සැලසීම. සහභාගී වන පිරිසගෙන් ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණ ලබා ගැනීමට හැකිවීම. දැනුම සම්පත් ආදිය බෙදා හදා ගැනීමේ හැකියාව. ඉතින් මම අද කතා කරේ සමූහ sannivedanaya. මෙතනදී මම කතා කරා සමූහ sannivedanaya කියන්නේ මොකක්ද? සමූහ sannivedanaya අපි යොදා ගන්න අවස්ථා මොනවද? සමූහ sannivedanaya ලක්ෂණ මොනවද? සමූහ sannivedanaya සාර්ථක කර ගැනීමට ඉවහල් කරගන්න පුළුවන් විධික්‍රම මොනවද කියලා වගේම සමූහ sannivedanaya ප්‍රයෝජන මොනවද කියලා. ඉතින් ඊළඟ sannivedana වර්ගය තමයි මහජන sannivedanaya. ඒ ගැන ඊළඟ වීඩියෝ එක අරගෙන එනකන් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි sannivedana වර්ගවල පළවෙනි sannivedana වර්ගයයි දෙවෙනි sannivedana වර්ගයයි මම කරපු වීඩියෝස් මගේ channel එකේ තියෙනවා. ඒ වීඩියෝස් දෙකක් බලලා මේ වීඩියෝ එකේ දැනුමත් ඔයාගේ දැනුමට එකතු කරගෙන මහජන sannivedanaya ගැන කතා කරන වීඩියෝ එක එනකන් බලාගෙන ඉන්න. ආයුබෝවන්.